Econ tips 100 videos මේ 10 වෙනි වීඩියෝ එක. බලන්න මේ වගේ ප්‍රශ්නයක් આવුත් උත්තරේ ගන්න දන්නවද කියලා. නිදහස් වෙළඳපොළ සමතුලිතයක් ඇතිවීම සඳහා උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය අඩු විය යුතුය. මේ ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේද? පිළිතුර පැහැදිලි කරන්න. උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය අඩු විය යුතුය. මොකද්ද උපරිම ඉල්ලුම් ප්‍රමාණය කියන්නේ? මොකද්ද අවම සැපයීම් ප්‍රමාණය කියන්නේ? මොකද්ද සමතුලිතය කියන්නේ? ඔය සේරම මම මෙන්න මේ ප්‍රස්තාරයෙන් පෙන්නනවා. මේ බලන්න ගන්න මෙන්න මේ වගේ ප්‍රස්තාරයක්. අපි සාමාන්‍ය අක්ෂර නම් කරනවානේ PQ කියලා. ඔන්න මිලයි ප්‍රමාණය මාක් කරලා සැපයීම් වක්‍රය ඇඳලා ඉල්ලු වක්‍රය ඇඳලා. මේ වක්‍ර දෙක ඡේදනය වෙන තැන නේද අපි සමතුලිතය කියලා ගන්නෙ. ඔන්න අපි සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණය මාක් කරගත්තා. මෙන්න මේ සැපයීම් වක්‍රය පටන් ගන්න තැන තියෙන්නේ ඔන්න උතන්ට තමයි අපි කියන්නේ අවම සැපියුම් ප්‍රමාණය කියලා. මේ ඉල්ලුම් වක්‍රය ඉවර වෙන තැන තියෙනව නේද? මෙතනට තමයි අපි කියන්නේ උපරිම ඉල්ලුම් ප්‍රමාණය කියලා. දැන් හොඳට බලන්න. සමතුලිත වෙලා තියෙන වෙලාවේ ඇත්තටම උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපියුම් ප්‍රමාණය අඩුයි නේද? මෙයාට වඩා මෙයා අඩුයි නේද? එහෙනම් අපිට ප්‍රකාශය සමග එකඟ වෙන්න වෙනවා. මේ වගේ ප්‍රස්තාරයක් ඇඳලා මේ සිද්ධිය පැහැදිලි කරන්න. හැබැයි අහිම්මම කියන්නේ නිකමට හරි උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපීම් ප්‍රමාණය වැඩි වුණොත් මොකද වෙන්නේ? වැඩි වුණොත් ළමයි ඔන්න බලන්න ඉල්ලුම් වක්‍රේ සැපීම් වක්‍රේ ඡේදනය වෙන්නේ නැතුව යනවා. මේ තියෙන්නේ. හරිද? මෙන්න මෙහෙන් සැපීම් වක්‍රය ආවොත් මෙතන අවම සැපීම් ප්‍රමාණය වුණොත් ඉල්ලුම් වක්‍රේ මෙහෙම උපරිම ඉල්ලුම් ප්‍රමාණය මෙතන සැපීම් වක්‍රේ මෙහෙම අවම සැපීම් ප්‍රමාණය මෙතන ඉල්ලුම් වක්‍රේ සැපීම් වක්‍රේ මක් වෙන්නේ නැද්ද? ඡේදනය වෙන්නේ. වක්‍ර දෙක ඡේදනය වෙන්නේ නැතුව සමතුලිතයක් එන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න වෙළඳපළ සමතුලිත වෙන්න නම් උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපීම් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. නිකමට හරි එක වැඩි වුණොත් සමතුලිතයක් බිහි වෙන්නේ නැහැ. හැමෝටම ජය වේවා.